මිත්‍රවරුනි, රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය ගැන බොහෝ දෙනා විවිධ අදහස් පළ කළා. අපිත් ඒ ගැන විවිධ තොරතුරු රැසක් ගෙන ආවා. ඒ සියල්ල මැද ඉතා අභිරහස් ලෙස රංග ඊයේ අවසන් ගමන් ගියා. රංග නිශාන්ත රාජපක්ෂ මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර වැඩිමල් දියණිය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන සිසුවියක්. දෙවැන්නා පාසල් සිසුවියක්. බිරිඳ ගුරුවරියක්. තොරතුරු රැසක් මැද මානුෂීය හා වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වූ තොරතුරු දෙස අපි දැන් යොමු වෙමු. බිරිඳගේ සාක්ෂිය අනුව පෙර දිනයේ සැමියා ඔවුන් දළදා මාලිගාවට ගොස් ඉන්පසුව මොරටුවට ගිහින් කැම්පස් එකේ ඉන්න දුවවත් එක්කගෙන කුලියාපිටියේ ගෙදර එන්න සැලසුම් කර තිබුණා. ඇය ඉස්කෝලේට ගිහින් ෂෝට් ලිව් එකක් දාලා ගෙදර එන්නේ නුවර යන්න බලාගෙන. ඒ කියන්නේ මරණය වෙන දවසෙත් ඔහු දවස ප්ලෑන් කරලා ඉවරයි. පොඩි දුවගේ සාක්ෂිය අනුව එතන තියෙන්නේ දියණිය සහ පවුල ගැන මානුෂීය හැඟීමක් විතරයි. පොඩි දුවගේ සාක්ෂිය අනුව ඔහු පිහියකුත් අරගෙන ගෙදරින් එළියට බහින්නේ වත්ත ටිකක් සුද්ධ කරන්න යන්න කියලා. අප්පච්චි කඩල තම්බල තියෙන්නේ කියලා දුව කියද්දී මම වත්තට ගිහින් ඉක්මනට එන්නම් කියලා ඔහු යන්නේ. ආදරණීය තාත්තෙක්ට වගේම සංවේදී මිනිහෙකුට මෙහෙම ප්ලෑන් කරන්න පුළුවන්ද මිත්‍රවරුනි? සමස්ත සිදුවීම ගැන ඔහු කනගාටුවෙන් හිටියට අදාළ දිනේදී ඔහු කිසිදු වෙනස්කමක් පෙන්වලා නැහැ මිත්‍රවරුනි. වැඩිමහල් දුවලා දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙකුට මේ වගේ තීරණයක් මෙච්චර දරුණු විදිහට ගන්න සිදුවීම ඊටාම අභව්‍ය දෙයක් කියලයි අපිට කතා කරපු අධිකරණ වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණේ කිව්වේ. අතකින් සහ කකුල් දෙකින් ලේ ගලමින් සිටිය නිසා ඉක්මනට රෝහලට රැගෙන යන්න හිතාගෙන මම සුවසැරිය ගිලන් රථ සේවයට කතා කළා. ගිලන් රථය ඇවිත් ඒකෙන් ආපු අය පරීක්ෂා කරලා කිව්වේ සැමියා මිය ගොස් ඇති බව. බිරිඳ සාක්ෂි දෙන්නේ එහෙමයි. මිත්‍රවරුනි, රංග රාජපක්ෂගේ මරණය ගැන පසු කාරණා සිදුවන්නේ ඊටාම අපැහැදිලි විදිහට. ගෙවත්තේ බුලත් කොරටුවක් තියෙනවා. අක්කර දෙකක ඉඩමේ එක කෙළවරක කෙසෙල් පඳුරක් පිහිටි තැනකට ගොස් එම කෙසෙල් පඳුරට හේතු වෙලා පිහියකින් පාද දෙක කපාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා. නමුත් මිත්‍රවරුනි, සම්පූර්ණ ස්ථානීය පරීක්ෂණයක් කරන්නේ නැහැ. CCTV දර්ශන පරීක්ෂා කරන්නේ නැහැ. අපිට කතා කරපු වෛද්‍යවරයා කිව්වේ අවම වශයෙන් කිසියම් සිහි විකල් වන මත්ද්‍රව්‍යයක්වත් ගෙන මේ දේ සිදු කළාද යන බවට ඩ්‍රග් ටෙස්ට් එකක්වත් සිදු කර නොමැති බවයි. කියන විදිහට නහර 3ක් කපාගත්ත කියන එක තරමක් අස්වාභාවිකයි. පශ්චාත් මරණ පරීක්ෂණය කරපු විදිහත් ඊටාම සැක සහිත දෙයක් මිත්‍රවරුනි. ඒකට ආපු අයගෙන් දෙදෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ දැඩි මතධාරීන්. කාලයක් ෆුල් ටයිමර්ස්ලා. පරීක්ෂණය කරපු අනිත් කෙනා අනුරාධපුර JMO වෛද්‍ය සම්පත් සේනතුංග. මිත්‍රවරුනි, මෙතන බොහෝ දේ සැක සහිතයි. ඇයි 4 දෙනෙක්වත් කළේ? ඒක කළේ කාගේ ඌමනාවටද? සාමාන්‍යයෙන් පරීක්ෂණය කරන්නේ එක්කෙනයි. ඒ 4 දෙනෙක්පත් කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන. ඔහු තමන්ගේ තනතුර ආරක්ෂා කරගන්න ඕනම වැඩක් කරන්න සූදානම් අයෙක්. අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අසේලට කවුද උපදෙස් දුන්නේ? උග්‍ර ජනතා විමුක්ති පෙරමුණේ 3ක් ඇතුළු 4ක්ගේ කමිටුවක් දාන්න. එහෙම දාලත් ෆොරන්සික් ටෙස්ට් එකක් කරලා නැහැ මිත්‍රවරුනි. ශරීරයේ ඇති ස්නායු පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන විශාල මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ හෝ විකෘති මනසක් ඇති කෙනෙක්ට හැර ශරීරය මේ විදියට හානි කරගන්න බැහැ. අපි මාධ්‍ය තුල දැක්කා මරණ පරීක්ෂණයට ආපු නිලධාරී කෙනෙක් අංගල් 5ක් 6ක් ගැඹුරට තමන්ම කපාගෙන කියලා කියනවා. මෙහිදී කැපුම් පහර ආ දිශාව ළඟ තිබුණ ආයුධය හා කැපුමේ ගැළපීම තමන්ට තනියෙන් කර ගැනීමේ හැකියාව මරණයට ගත වෙන කාලය ඒ තරම් ඉක්මනින් ගණනය කළේ කොහොමද?
ඔහු විසින්ම කරගත්තා නම් සමාජ මාධ්‍ය කියන ආකාරයට ඔහු ලේ සමග නිවස දෙසට ඇවිත් තියෙන්නේ ඇයි? තමන්ගේ බිරිඳට මොරටුව විශ්වවිද්‍යාලයේ සිටින දියණිය ගැනීමට එන්න කිව්ව කතාව සත්‍ය නම් සිහියෙන් එහෙම කීව කෙනෙක් මෙහෙම කරගනිවිද? පවුලේ අය සමග නුවර යන්න සූදානමින් සිටිය යහපත් මානසික තත්ත්වයක සිටියදී මේවන් දෙයක් කර ගැනීමට හැකිද? හැකර් ක්‍රියාවක් නම් තමන්ට අධිකරණයකින් නිර්දෝෂ වීමේ හැකියාව ඉතාම ඉහළ මට්ටමක ඇති වග ඔහු නොදන්නේ කෙසේද? ගෙවීම් කර ඇත්තේ වාර 10කට බැවින් සහ ඔහුට පෙර තවත් 15 දෙනෙකුගේ අත්සන් මෙම ගෙවීමට ලබාගෙන ඇති බැවින් නීතිය තුලින් තමන්ට යම් සහනයක් වේදයි මෙවැනි උගත් අයෙකුට අවබෝධ නොවේද? ඔහුගේ විෂය වෛද්‍ය විද්‍යාව නොවේ. ඔහු කොහොමද ශරීරයේ අදාළ නහර දන්නේ? ඔහු කෘෂිකර්මය පිළිබඳව හසල දැනුමක් තියෙන කෙනෙක්. ඔහුට ලේසිම ක්‍රමය තමයි වසබොන එක. අනිත් කරුණ තමයි ඔහුගේ බුලත් කොරටුව අසල ඇති නිවසට ටික දිනකට කලින් පැමිණි නිලධාරීන් ගැන ඇයි සොයා නොබලන්නේ? කවුද ඒ නිලධාරීන්? ඒ බුලත් කොරටුවේම තමයි ඔහුගේ කැපුම් තුවාල සිදුවන්නේ. අරමුණක් එක්ක කටුක වම් දේශපාලනයේ සිටින ඔහුට ඇයි බැරි වුණේ මේ තත්ත්වයට මුහුණ දෙන්න? ඔහු මේ ක්‍රියාවලියේ එක් අයෙක් පමණයි. කොහෙන් ගියත් ඔහු වගේ කෙනෙක් සිය දිවි එලෙස හානි කර ගැනීම නම් පිළිගන්න එක ඊටාම අසීරු කරුණක්. මේ මරණය එක්ක මුදල් ලේකම් මුදල් කාරක සභාවට කට්ටි දමා සිට පසුව මරණය ආරංචි වෙන්න ආසන්න වේලාවක ඔහු හදිසියේ මුදල් කාරක සභාවට පැමිණෙනවා. හර්ෂ ඔවුන්ට මාසයක් කාල දීලා බැලන්ස් කරලා දෙනවා. ඒ අතර බිමල් අභියෝග කරනවා පුළුවන් නම් ඇමති කෙනෙක් කතා කළා කියලා ඔප්පු කරන්න කියලා. මැයි දිනේ දවසේ ටිල්වින් අනුර නලින්ද මේ ඔක්කොම කෙකර ගගා මොකද්දෝ නොතේරෙන කතාවක් මේ මරණය ගැන කියනවා. හරියට ගිල්ටි ෆීලිං එක වැඩ කරලා වගේ. මේ මරණය සියදිවි හානි කර ගැනීමක් නම් ඒ තැනට නිලධාරියෙක් පත් කිරීමත් අපරාධමය වරදක්. මේ මරණය අනිවාර්යෙන් ෆොරන්සික් පරීක්ෂණයක් මගින් අධිකරණයකින් තීරණය කළ යුතු එකක්. අනිත් වැදගත් දේ තමයි එක තැනක් කපාගත්ත කෙනෙක්ට ශරීරයේ හයිය නැ තව තැනක් කපා ගන්න. ඔහුට එච්චර මානසික ශක්තියක් තිබුණා නම් ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන්. ඔහු මෝඩයෙක් නොවේනේ. ඔහුට මැදිහත් වෙන්න පුළුවන් මේ මුදල්වල යථාර්ථය සොයාගන්න. එහෙම නැතුව මෙහෙම කරගන්න විදියක් නැහැ. අනතුරක් ස්වාභාවික මරණයක් වගේ පේන්න කරන්න, සෑහෙන්න සැලසුම් කරන්න උපන් හැකියාවක් ජනතා විමුක්ති පෙරමුණේ අයට තියෙනවා. මේක මිනිමැරුමක් නම් සියදිවි හානි කර ගැනීමක් කියලා ෆොරන්සික් පරීක්ෂණයක් නොකර අධිකරණයට පෙර තීන්දුව දෙන්න නිලධාරීන්ට පුළුවන්ද? මිත්‍රවරුනි, මොනා වුණත් අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. කර්මය පරිසම් දීමට මේ ලෝකේ අපි හැමෝම යටත් වෙනවා කියලා තමයි මිත්‍රවරුනි.